පුදනාදේශයට වැරවෙරදී නිතියෙන් පනගහෙන හදවතට මහා සමාජ සත්කාර සේවාව අපි පෙරේදා දවසේ ඉඳන් පටන් ගත්තා. පෙරේදාට කලින්ම මම නේද අයියා? පෙරේදාට කලින් නම් වලට අපි ඉතින් ගමේ අයියාලා සියලුම දෙනාම එකතු පාදා වෙලා ඉන්නවා මේ වගේ වෙලාවක අපි මධ්‍යම පළාත වගේ දුෂ්කර පළාත වලට බඩු ටික දෙන්න අපි නන්දලා ටිකත් අක්කාලා ටිකත් හොදටම වැල් ටික අරගෙන යනවා. ඇඳුම් ටික හදනවා අයියාලා. නන්දලා දැනෙන්නේ කොයි වගේ දැන් මේක අවස්ථාවට සම්බන්ධ වෙන අපි මේ වගේ නැති බැරි අයට ආයහපත් කාලගුණය නිසා අවතෙන් වෙච්ච හැමෝටම අපිට පිළිට වෙන්න ලැබෙන ගැන ඒකදාක අපලන්න වෙනවා. නන්ද පොඩ්ඩක් පරක් වෙලා තමයි ඒ ටික කිව්වේ. නන්ද වැඩ වැඩි නන්දට. ඒ නිසා පරක් වෙලා තමයි කිව්වේ. දැන් අපි අයියාලා ටිකත් මෙතන වැල් ටික කරගෙන යනවා. බිස්කට් ටික, හාල් ටික දැන් ඒවා සියලුම අමුද්‍රව්‍යයන් අපි ලබා දෙන්න කටයුතු කරන අයියා දැන් ඔයාලට පොරවගේ දැනෙන්නේ අපි මේ වැඩසටහන පිළිබඳව ඔයාලට වැඩ කරනකොට කිව්වොත් මේ පන්සලේ ඉඳලා මේ වෙලාවේ අපි උදව් ඕන මොකද මේ කියන්නේ මේ වෙලාවේ අපි උදව් ඕන මිනිස්සු ගොඩක් අතර වෙලා ඉන්නවා මේ වෙලාවේ තරුණ පිරිස සියලු දෙනාම ඉන්නවා අපිත් එක්ක. අපි හැමෝටම මේ අවස්ථාව ඇත්තටම ලොකු වාක්‍යයක් අපිට මේ උදව් කරගන්න මේ පින්කමට සම්බන්ධ වෙන්න ලැබීම. එතකොට මේ සියලුම පින්කම් වලට අවවාද අනුශාසනා ලබා දෙන අපේ ගුරුදේවෝත්තම ගම්බල ගුණජාති විමලසිය නායක හඳු උන්වහන්සේ මේ පිළිබඳ සියලු දේවල් අධීක්ෂණය කරලා බලනවා. මෙතන ඉන්න අපේ විශේෂ කෙනෙක් එතුමා කියාවි මේවා කොයි වගේ පළාත වලටද අරන් යන්නේ කියන වගේ. අපි හඳුන්නේ ගම්පොලින් එපිට අති දුෂ්කරතාවයකට පත්වලා තියෙනවා. ගම්පොලින් කිලෝමීටර් 20ක් ඇතුළත අම්බලගිටිය උඩුවැල්ල වැටකේදෙනිය දොළොස්බාග යටපාන බෙරවිල පටිතලාව ආදී විශාල ගම් වැටකේදෙනිය ගොසෝඩ් කරගල පටිතලාව වැනි විශාල ගම් වර්ගයක් දැනට නායකින් රජයෙන් පවා ළඟින් නොහැකි ස්ථාන තියෙනවා. දැන් ඔක්කොම ඔව් ඒ ගම් ටික නාය ගිහිල්ලා දැන් අපිට කරමත හරි තියාගෙන යනවා මේ ටික. කොයි වගේ අවස්ථාවක උදා වේද දන්නේ නැහැ. අපි මේ 7 වෙනිදා තමයි යන්න බලාපොරොත්තු වෙන්නේ ඉන්නේ. අපි සියලු දෙනා ලොකු අවධානමක් අරගෙන තමයි මේ යන්නේ. අපි මාමාලා අධීක්ෂණය කරනවා මේ අපේ නායක හඳුර අධීක්ෂණය කරනවා මේ අය සියලු දෙනා මේවා අපේ නායකයන්ගේ අධීක්ෂණය මත මේ සියලුම වැඩ කටයුතු ඒ විදිහට සාර්ථකව කරගෙන යනවා. ඔබටත් මේ පුළුවන් නම් මේ පින්කමට සහභාගී වෙන්න තව දවස් 2ක් ඉතිරි වෙලා තියෙනවා. ඔබට මේ පින්කමට සහභාගී වෙන්න පෙරවන් සරණයි. එයා කොයි විදිහටද හිතන්නේ අපේ පින්කම ගැන? බොහොම සතුටුයි මේ සම්බන්ධ ලැබීම ගැන. අන්න මේ අපේ ප්‍රදීප් අය මේ අපේ ගමේ අය ගැන. පොඩි වෙලාවක් ඇතුළත තමයි මේ සියලුම දේවල් මේ අයවලට කරලා දුන්නේ මේ තරුණ පිරිස. ඉතාලම වටිනා කාරණාවක් ඒක. අපේ නායක හඳුරන්ටත් අපිට උදව්වක් විදිහට අපේ පන්සලට උදව්වක් විදිහට මේ අයවල කරලා දුන්නා. මේ අය ගැන මේ අයගේ නම මොකද්ද? කුමාර් අය කෙනෙක් සහ මේ වෙනුවෙන් අපිට මේ පිටරට ඉන්න එරන්ද කබ්‍රාල් කියන මහත්මයාණන් කෙනෙකුත් ලක්ෂයක සහයෝගයක් අපිට ලබා දීලා තියෙනවා. හරි වටිනා කාරණාවක් මේ අපේ ගමේ තරුණ පිරිස. ඒ අය සියලු දෙනාම එකතු බාධා වෙලයි අපි මේ පින්කම කරන්නේ. සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන අපි අපේ පාලිකාවෙන්ද දෙපාණන්ගේ අවවාද අනුශාසනා ඇතුව සමහර කිලෝ 30ක් මෙන්න කිලෝ 50ක් අපිට ලබා දෙනවා පාලිකාවෙන්ද කිලෝ 20ක්